අයෝ අද අපි වෙනස්ම වැඩක් වෙනස්ම විදිහකට අපි අද ගියා ඉමුරු තුන්නේ කල්ලා ඉතින් සහන් මල්ලිත් එක්කම වැඩේට ආවේ අපි දැන් ඉන්නවා මොරගහ කන්දේ ඒ තුන් දෙනාව නිදහස් කරන්න තමයි යන්නේ කිලෝ 60කට එහා වරයි තුන් දෙනා මේ මලු දුන තමයි දාන් ආවේ वाली वाट हेलमेट टैग करिए गाना की है यार ये मेरा क्या हालात है ये ना मांगे ना बैठे कर रेडी मेरी ने इधर दिया ना බලමු මෙහෙද වැඩ පොඩ්ඩක් මිස් වෙලා තියෙන ඈ හිටපොතනේ ඈ ඌටක් මිස් එහෙමද ඈ ඔව් තාමින්දියා තාගුවා ඔව් Wah bang, kau malin, ada mati ya? Udah ya, nih pohon udah, udah kau? Udah pohon aku. Udah. Gimana pain nih? Kau? Kau ini? Gimana bener ini? Kau ini aja. Mata kiri, mata. Pada mahal mahal dia. Kau ini kau dia. कोई है नहीं मैं इन रेंग आसे ये कोई ना भाई सर अरे ये डांगला वाली में तो नहीं हां अरे बाबा मां लुको का मल जान सका ඒක නම් හරියට මොනවද ඉස්තර මම තවත් දැක්කේ නැහැ මේ ඉන්නේ මෙතන කොයි මේ මෙතන ඉන්නේ ටයර් එකක ටයර් එකක යකෝ අර පේනට කළු පාටේ ඉන්නවා මේ මෙතන දෙන්නෙක් ඉන්නවා ඈ දෙන්නෙක් ඉන්නවා මොකක්ද දෙන්නෙක් ඉන්නවා ඉතින් ඔව් දෙන්නේ ඔතන මෙතන මොකෙද මෙතනත් ඉන්නවනේ මෙතනත් ඉන්නවනේ මෙතන දෙන්නෙක් ඉන්නවා උඩ දෙන්න හිටි ඈ අර අල්ලලා ඇයි ඒ අල්ලමු ඕ නැත්තම් මෙයා මේ දෙන්නෙක් ඉන්නවා කයින් දෙන්නෙක් ඉන්නවා ඕන් ඔයෙත් එක දිනවා මේ උන්නම් පොර මාළු වලට දාන්නද බැරි මේ ඔහොම කරන්න පුළුවන්ද ඈ ඔහොම ගන්න අයියා යට ගහගන්න මේ උඹ දැන් තිබුණා ඉන්න පැත්තට නෙමෙයි නල්ලන්නේ උඹලා ජීවිතාස්ක තරංගෙන් තිබ්බක් පයින්කොට මන්නම් කියන්නේ අපේ මල්ලි ඒක දින්න බෑ ඕන් තිබ්බාගේ අප්පා කප්පේ සයිස් එක නෙමෙයි වැඩි පොඩි කිව්වට එච්චයි මොන්න බඩු ඕගේ නෑ උන්නා මල්ලි ඔළුව ආපහු අරගෙන ගන්න මේ අසර ඔළුව අසර දාගත්තනේ ඕ යනවා අන්න දෙනවා අකු අල්ලුකත් ඒක අල්ලම බලන්න ඒක ඉවරේ දෙමු ලකෝ රබර් එකක් දුන්නු ඔන්න රබර් එක කොට පාදවන හරි මේ රබර්ද බං අර තමයි माली නැත්තෙන් ගහන කතාව බොරු නැත්ත ගාව නැත්තේ බොරු මේ අය තුවාල වේ උඩ තුවාල කරන්න බා මාලි අර පැත්ත රැදෙනවා ඊ බලන්නකො ගෑන්න හත් එක තරුන් දෙනා කරනවා ආය පාවය ලොප් මේ ලියර ගාව ආනේ ඉන්න ඔයාලා අමාරු දණිය අදින්ද ඔය ගන්න මේක කුට ගන්ටි අයියා පොල්ලලා තියන්නේ ඕකට තමයි ඉතල බැස්සේ අර පැත්තට යන්න ඈ අල්ලමු
ඕනේ මං ඇල්ලුවා. අල්ලන් ඉන්න පුළුවන්. මං අල්ලන් ඉන්න. හා? දැන් ඉඳලා නැට්ටත් තාපොට ඉස්සරහට. බර. කන්ටද මල්ලි? හරි හරි. අම්මට සිරි. හරි හරි. වක් කටට හොයන්නේ. මට සිරි හරි. මේ තිබුණා අපි මේ කැමරා එකෙන් දිහාට යමු මතේ. ඒක හොඳයි. ඔව් ඒක අපිට ඒකට ගුණයි. අම්මා එයාකට අපි ඕකට කැමරාව ඒ විදියට පේනවනේ බං. ඕන් අල්ලනවා දාන්න අපි. ඕන් බලා ගන්න වීඩියෝ අපි අල්ලන්නේ ඈ. වීඩියෝ කරන්න. ඕකේ තමයි අර. ලෝක දාලා ඉන්න ගන්න. අපි ගනයි. බල්ලි ඔය දාමුනේ. දාන්න මන් දාන්න. දාන්න මොන පොටෝද? ගම්දා එකගේ. ඔය පැත්ත. දාන්න දාන්න. දාන්නනේ. අල්ලන් ඉඳලා තින්නේ. ෆොටෝ ගම්දා එකගේ. මේ ලණු කෑල්ලක් වත් නැහැ නේ. ඔව් කට ලණු කැල්ලක්. මං ඇල්ලුවා. ඔයගෙන දැන් අර කට්ටිය එක්කෙනෙක් ගියොත් එක්කෙනෙක් පයින්නවා. පොත් අල්ල ගන්න. ඊපස්සේ අල්ල ගන්න. අල්ල ගන්න. මල්ලි. එහෙම කරමුද? නෑ නෑ එක්කෙනෙක් මට අලන් දෙන්න. මං අල්ල ගන්න පිටිපස්සේ නැට් එක. කැමරා ඒක අනික ටක්කලා අල්ලනවා. මේ දෙකම එක බෑග් එකයි තියෙන්නේ. තව බෑග් එකක් ඕනේ නේද? තව එකක් ගේන්න බෑග් එකක්. ඒයි එක බෑග් එකයි තියෙන්නේ. බොන් ඔය පැත්තට. ඔවුන් දැන් හැපුවොත් එහෙම විසයිද? විස නැහැ. ඈ නැද්ද? නෑ. ඒකනේ බලලා කරු. රුවල ඇදෙනවද? නෑ. ඇදෙන්න දෙන්න. මේක ලොකුයි ඈ. ලොකු එකක් නේ. ඔලේ රෝස කාර්ඩ් ආ. ඔකේ නෑ. ලොකු එකක්. අර ඔවුලන්න ඇදුවේ. මේ මෙයා කලේ මෙයා ලා පාට. එදා දෙන්නේ තමයි ඉඳලා තියෙන්නේ. අයියා දැක්ක දැක්ක. ඕයි යනවා ඒ පාර නැගි. කොහොමද යන්නේ? ඕක දන්නේ නැහැ. දැන් උතන කෙනෙක් ඉන්නවද? දෙන්නෙක් දෙන්නෙක් ඉන්නේ. මේ පැත්තට ඇදිනවද වන්න? නෑ නේ. මේක. සම්මක. මල්ලි කන්නේ කොහොමද? ඉතේ ඉඳලා මේ සිදුරු මෙහෙම. මල්ලි යන්න නැට් එළියට යනවා මෙතනින් ඈ. මේ නැට් එළියට ආවා. නැට්ටෙන් අල්ලගත්තා හරි. ඔතනින් ඔය ගියපොයි. ඔයෙන් අල්ලගමු. මල්ලි. කොහෙද ගියා? ඒ මෙයා ගන්න යන්නේ කරා. අරයා ගමු. මේ යා යන දිහා බලා ගන්න දෙනවා. අරයා අරන් මෙයා බලා ගන්නකො. මල්ලි මේ මෙතෙන් එන්න. මල්ලි. නෑ නෑ මම ඔළුවේ මල්ලන් දැන්. උඩින් අල්ලගෙන යන්න. වලට යන්න. කොල ටික. කොල. හරි ළඟට තියෙන. මාගොලිය. ඔය කුඩල්ල කුඩ. ඔය කුඩ. ඔය පේන්නේ නැහැ මෙහෙට එන්න. ඔය ලවයි එන්න හල්ලන්න නැහැ හොර. කොරම් පතේ අයියා මේ පැත්තේ නැට් අල්ලන්නද? ඔව්. නැට්ටෙන් අල්ලගන්න. මේ අම්මා. නේ මැදින් ගන්නේ. නැත්තේ නේ. මං එන්නද මතර? අනික බෑග යොමු ඉඳලේ. මේක අයියා පල්ලයට බයින්න බවදනේ. මේ මං එන්නද? මේක කොටයි නේද? එයා කොටයි. ඥාන සතන්. ආ ගෑනු සතා. හොඳයි. ඔතන ගන්න. ඒ අනිත් එක වල්ල. අම්මෝ ටික. යන්න බෑ. පල්ලයට යන්න බෑ. ඒක නම් දාන්න බැරි. අඩි අතාරින්. ඌනම් දාර ඩයල්ලයක්. අම්මා. කොහෙන්ද ආදිච්චෙන්න බබා. මෙයා පැටලලානේ මෙයා අල්ලගන්න. ඒකේ බාර බහන්නේ නේ. බර කොහමද? මේ දැන් බර එන්න බර. අනේ අනිත් මල්ලක දාන්න දෙනකොට පුළුවන්ද? ලෝකෙට. කොහොමින්ද? ජරා කරනවා. ඒකයි. ජරා කරනවා. වැල පැටලිලා තියෙන්නේ. ලොකුයි මල්ලි. ඒ මල්ලි. අසේල මේකට දාපන් බං අසේල මේක ලොකුයි. නෑ නෑ අරක ලොකුයි වගේ නේ. නෑ මේක ලොකුයි. මේ මල්ල. නැත්ත දාන්න කොහොමද ඉන්නේ? නැත්ත දාන්න.
අඩි කීයක් විතරද? අඩි 8ක් වරද? වැඩි. වැඩි. 10ක් විතරද නේ? කුඩු ගල අවක ඉන්නවද? කුඩු ගල අවක ඉන්නවද? කොහොමද අපි ගියා? කාට හරි එන්න කාරි ඉන්න. පොරට. පොරට අපේ හැන්ඩිට. අතන දෙන්නයි. අර නිකන් උස්සලා බලන්න. දෙපාරට නැට් අල්ලන්න අයියා. නැට් අල්ලන්න. නැත්ත පුකල්ලා. පුකල්ලා. බොම් කුඩ එල. හරිද? අර අල්ල ගන්න කයින්ද ඔය. මේ අම්මා එකත් වෙලා කික් නේ වැඩේ. මහා පිඟුරු මෙහෙම. මේකත් පොඩි නේ. හරිද? ඉන්නේ තමයි පදවක. ඉන්න. අල්ලන්න නේකනේ වැඩේ. ඕ අල්ලන්න. අපි කික් නේ කොහරි. අම්මා එකක් දිග යකෝ. ඒකගේ මාරලු ඔළුව. දිග. පොඩ්ඩක් ඉන්න. හරි. දැන් අල්ලගෙන. අය එතනින් අදින්න බයි නැට් එක. නැට්. ආ නැට් අන්න. එතන පොඩි කඩන්නේ. ඒක න ලොකු යාර කරලා ඒක ලොකු යක් කීස් කැල්ල වල. ඉස් කියලා විදිහ උත්තර සයිස් ම තමයි. ගන්න කොල්ල. මල්ලකෝ නෑ අර ලොකුයි තමයි මූට වැඩි. ගන්න පොතෝ සීතලයි ගණන් ගැටේ නේද මල්ලි පිඟුරු මෙහෙම අවසානය. ගහන්න පොඩියක්. ඔබ සමටම සුබ සන්ධ්‍යාවක්. ආයි. මේක නම් ගැටයක් දාන්න. එක්කෙනෙක් මට ඉස්සරහ දිහාගෙන එනවා. මහා පිඹුරු මෙහෙම මහා පිඹුරු මෙහෙම ඕක බරන. මේක බරන. මේක ටිකක් බර. අරය බර. ඔය සයිස් එක 3 දෙනෙක් කියලා කියන තව ඉන්න පොඩි. අනිවාර්යෙන් ඇති. තුන් දෙනෙක් කැල්ලුවමද? ඔව් එකට ඇල්ලුවා. ඒකනේ බා. දෙන්නෙක් නේ බලාපොරොත්තු වෙන්නේ. ඈ? අපල් කපල් හම්බෙන්නේ නැහැ. ඒකනේ. අනික සයිස් එකත් එක්කනේ. කොද්ද මේක ඉහිල බයි. ඒකට අයියා. හරියින් ගැටක් දාගන්න ඕනේ. මේක සුවර්. මේක හරියට ගැටේ. කොතනින්ද බයින්නේද? හරි. ඔසින් නැහැ නේ. යන්නේ නේ. ඈ? ඔව් නේ. මේව තියලා යනවද? අර යන්නේ. අම්මෝ. සුපිරි නේ බා මාර ප්ලේස් එක. तुम्हारा कब गया मैं कहले चलो हिम्मत उरक गया එහෙමද? है नहीं පල්ලියේ මැටි ආතල් එක නේ. ඒක හොඳයි. මේ කන් ඇහෙන්නෙත් නැද්ද? कौन है नहीं කන් ඇහෙන්නේ නැහැ සර්පයොන්ට නේ. මේ දැනෙනවා විතරනේ අර මේක නේද? कंपनी කම්පනේනේ. देना इधर ඔය නාග වයසක ඇන්ටිලා එහෙම 9ට එහෙම කියනවා යන්න පුතේ යන්න කියනවා.
ඊට කියනවා කියුවා ගියා කියලා. ගියා කියලා කියපු ගමන්. මාත් ඕ වයසක ඉන්න ඒකට කියව මුකුත් කියන්නේ නැහැ. ඔව්නේ. කියලා වැඩක් නැහැ. කියලා නැහැ. නෑ ඒ ගොඩක් අය මේ වයසක අයම විතරක් නෙමෙයි බා. ඒ ගොඩක් අය මේ දන්නේ නැහැ ඉතින් සර්පෙන්ට කන් ඇහෙන්නේ නැහැ කියලා. කියන්නේ. ඊටම සයිස් උනේ. එයා පොඩි කෙනානේ. මේක ඕනේ නැහැ නේ. හැබැයි අලි කකුලකට එම වුණාම ඉවරයි නේ. ලොකුම එක්කෙනා. දඟලනවානේ. ඔළුව මෙහෙ. ෂා. අම්මෝ. ඔව්නේ. දෙන්නා අර පැත්තට යන්නේ නේ. උඩට ඇයිද? අපේ වැඩේ ඉවරයි. අපි යන්න තමයි යන්නේ ඉතින්. මෙයාලා හිටියේ පල්ලේපොළ. පල්ලේපොළ ගෙදරක වත්තක තමයි හිටියේ. ඉතින් අපිට කිව්වා පොඩ්ඩක් ඒ පැත්තේ සුරසල් සතුන් නැති වෙනවා කියලා නිතරම. ඉතින් අපි කාටවත් හානියක් නොකර එයාලට කරදරයක් නොවි මේ තුන් දෙනාට කරදරයක් නොකර අපි එයාලව අරගෙන ඇවිල්ලා මොරගහ කන්දේ නිදහස් කරා. ඉතින් හිතාගන්න බැරි වුණා පිඹුරෝ අපි බලාපොරොත්තුෙන් ගියේ දෙන්නයි. අපිට ඉන්නෝගේ දෙන්නයි ගියාට පස්සේ තුන් දෙනෙක් හිටියා. තුන් දෙනාම අපි අරගෙන ආවා ඉතින්. ඔන්නෝම තමයි මම ජීවිතේට දැකපු ලොකුම පිඹුරෙක් වූ. ඉතින් එක්කෙනෙක් හිටියා ගෑනු සතා. එයා හරි ලොකුයි. ඉතින් ඔහොම තමයි අපේ පිඹුරු මෙහෙයුම. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ආපහු හම්බෙමු. හරි සතුටුයි. එහෙනම් ජය වේවා.